ඒවා තර්කෙන් ගහන්න ඕන ප්‍රස්ථාර මිසක් කටපාඩමින් කරන්න ඕන ප්‍රස්ථාරයක් නෙවෙයි. හරිද? එහෙනම් මට හිතෙනවා බොයිල් නියමයේ කියන එක තේරෙන්නේ නැති සුපිරියටම මීට වඩා ඉතින් කියලා දෙන්න විදියක් නැහැ. ඔයාලට තේරුම් නැති වුණත් ඔයා ආයි ඒක හොඳට කියවන්න, ඒ කටුන් ටික කියවන්න, ප්‍රස්ථාරේ තනියම අඳින්න, මේක ගත්තේ කොහොමද කියලා තනියම කරන්න, කටපාඩම් කරන්න නම් එපා. හරිද? කටපාඩම් කරන්න නම් එපා. කටපාඩම් කරලා කොට යන්න බෑ මේ විෂයන්. හරිද? තනියම බලන්න, හිතින් හිතන්න. ඇයි මේක මේකට වඩා උඩින් මං යන්නේ? ඇයි මේක මේකට වඩා උඩින් යන්නේ? බහුතරයක් ළමයි කරන්නේ පන්ති යනවා. සර් බෝඩ් එකේ ලියන එක පොතේ ලියා ගන්න. ගෙදර ගිහිල්ලා ඇවිල්ලා බලන්නේ නැහැ. ඇයි මේ ප්‍රස්ථාරේ මේකට වඩා උඩින් යන්නේ? ඒක හිතින් හිතන්නේ නැහැ. මේක ඇයි මේකට උඩින් යන්නේ? ඒ තමන්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඇයි මේක මේකට උඩින් යන්නේ? ඇයි මේක මේකට උඩින් යන්නේ? හරිද? බහුතරයක් කරන්නේ ඕකනේ. පන්ති ගියා. සර් ලියන බෝඩ් එක කයිය ගහන ගමන් ලිව්වා. ගෙදර ආවා පොත තිබ්බා. ආ ඊළඟ දවසේ පන්ති තියෙන දවස් තමයි පොත අරන් යන්නේ. එහෙමනම් ඉතින් ගොඩ දාන්න පුළුවන් එකක් නෙමෙයි ඒ ලෙවල් කියන්නේ. හරි. දිනදා දින කටයුතු වැඩ දිනදාම කරන්න ඕන. Taman තනියෙන් වැඩ කරන තරමට Tamanට ප්‍රතිලාභ වැඩි. පන්ති වැඩිපුර ගියයි කියලා ප්‍රතිලාභයක් එන්නේ නැහැ. Taman වැඩිපුර වැඩ කරන තරමට තමයි Tamanට ප්‍රතිලාභයක් එන්නේ. හරි. එහෙනම් බොයිල් නියමයේ ඉවරයි.